ගෝජන සේවා වනජීවි අමාත්‍යාංශයට තිබෙන ශ්‍රීමා සහිත ලංකා පොහොර සමාගම නැත්නම් සිලෝන් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ්. දැන් මේ ලංකා පොහොර සමාගම ශ්‍රීමා සහිත ලංකා පොහොර සමාගම ISO තත්ත්ව සහතිකය හිමිකම් කියන සමාගමක් බවට පත් වුණා පහුගියදා. දැන් අද දිනමනු පුවත්පතේ තියෙනවා අතිරේකයක් විශේෂයෙන්ම මේ ගොවිජන උදාන පුවත්පත. දිනමින පුවත්පතත් එක්ක අතිරේකයක් හැටියට මේ ගොවිජන උදාන අනු පුවත්පත ඉදිරිපත් වෙන්නේ. අද තමයි මේ පුවත්පත එළිදැක්ලා තියෙන්නේ. අපිට ලැබුණේ ඊට පස්සේ තාම මේ වැදගත් අදහස් රාශියක් ජනතාවට මේ ගොවිජන උදාන දිනමිනත් සමග එන පුවත්පතෙන් ලැබෙනවා. කොහොමත් මේ ලංකා පොහොර සමාගම වෙත ISO තත්ත්ව සහතිකය ලබා දීමේ උත්සවයක් පැවැත්වුණා පසුගියදා. මොකද මේ විමාශිත ලංකා පොහොර සමාගම කියන්නේ ජනතාවට වග කියන්න පුළුවන් රාජ්‍ය අනුග්‍රහයකට රජයේ ආයතනයක් හැටියට තමයි හඳුන්වන්නේ. දැන් මේ ISO තත්ත්ව සහතික ලබා දීමේ උත්සවයේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙන්න මේ විදිහට කතා කළා. විශේෂයෙන්ම මේ ISO සහතිකය ගැන අපි ජනාධිපතිතුමාගේ ලේකම්තුමා පැහැදිලි කරා. මේ ඉතාම වටිනා සහතිකයක්. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනයකට ඉතාම වටිනා සහතිකයක්. ඒ නිසා ඔතෙමෙම ඒ සහතිකය දිනාගත්ත ලක්පොහොර පවුලට මගේ සුබ පැතුම් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම අවමත් එක පැත්තකින් රාජ්‍ය ආයතන මේ සහතිකය දිනා ගැනීමත් ගෞරව කරන අතර මේ සහතිකය මේ පැත්තෙන් ගෞරවනීය ලෙස සමා ගැනීම ගැනත් මේ අවස්ථාවේ ප්‍රතිකාරයන්ට පිළිතුරු දෙන්න කරන්න ඕනේ එකත් රාජ්‍ය ආයතනය. ඒ වගේම මම මේ වෙලාවේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අතිගරු ජනාධිපතිතුමා බලයට පත් වෙච්ච වෙලාවේ ගත වැදගත් තීරණයක් තමයි වගේම බැරෑරුම් තීරණයක් තමයි වගේම අභියෝගාත්මක තීරණයක් තමයි මේ පොර සහන ආධාරය ඔවුන්ට දෙන්නේ. ඒ වගේම මෙතරම් අඩු මුදලකට දෙන්නේ. ඒක අද දක්වා එතුමා අකණ්ඩව පවත්වාගෙන යනවා. අර කිව්වාගේ මම ඉතින් කන්න 14 වෙනි කන්නේ 15ට ඇවිල්ලා තියෙනවා. කන්න 15ක් එක මිලට වෙනස් නොවන විදිහට සබාගත්ත ලෝකයේ තියෙන ඇල්බෙන් ඉඳලා ගුවන් යානය දක්වා මුල වෙනස් වෙච්ච වෙලාවේ ලෝකයේ එක භාණ්ඩයක් තියෙනවා නම් ඒ තමයි මේ පොහොර. ලංකාවේ පමණයි ඒක තිබුණේ. ඒක පවත්වාගෙන යාම අපි සියලු දෙනාම අපට කරන්න හොඳයි. ඒ වගේම මේ නිසා ලැබපු ජයග්‍රහණය ගැන අපි කියන්නේ. මේ තීන්දුව තමයි මුළුනේ අපේ රට නැත්නම් පහළ වලින් සෝපොස්ත අපි දන්නවා අධිරාජ්‍යවාදී පතකට ගියාම ඒ රට ආක්‍රමණය කරාම මුලින්ම කරන්නේ ඒ රටේ ජනතාවගේ අභිමානය නිදලා රටක ජනතාවගේ අභිමානය වගේම තව එකක් තමයි උන් මේ ආහාර වලට පොලිස් ස්වම්පෝෂිත වීම නැති කරලා තමන්ගේ ආහාරය සඳහා වෙන රටවල් වලට අතපාන්න විදියට ඒ රට පත් කරනවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීනුත්
අපේ රටට කරපු ප්‍රධාන දේ තමයි විශේෂයෙන් ඌව වෙල්ලත් කරල්ලෙන් පස්සේ මේ රටේ වැව්වම විනාශ කරලා අපේ එතෙක්කල් පැවති ඒ ස්වයංපෝෂිත ආර්ථිකය නැති කරා. 2010 වෙනකම්ම අපේ රටේ ප්‍රධාන ආහාරය වන බත පතයා ගන්න අපි පිටරටින් බලන්න. මට මතකයි 2010 ජනාධිපති මැතිවරණ වෙලාවේ අපේ එදා හිටපු වෙළඳ ඇමතිවරයා බුරුමයට ගියා. ඒ බුරුමයත් එක්ක ඒ දවස්වල ගනුදෙනු කරේ නෑ බැංකු හරහා. අන්තිමට මුදල් අරන් ගියේ දෙවින් කරන්න ඩොලර් වලින් මයා බෑග් වල දාන්න. ඒ තරම් අභියෝගයක් තුනයි වෙලා. නමුත් අපි මේ අතිගත ජනාධිපතිතුමාගේ පෝර සාමාදාරය නිසා එවැගේම තවත් කුෂ්ඨර්ම අමාත්‍යාංශය හා අනිකුත් ආයතන කරපු වෙනත් වැඩපිළිවෙල රාශියක් නිසා අපිට ප්‍රථම වතාවට 2011 වෙනකොට අපි රට ස්වයංපෝෂිත වෙලා පහලින් අපිට හාල් නැටයක්වත් පිටරටින් නොගෙන්නන අපේ අපිමත් වෙනවා. ඒතරම් නෙවෙයි ඊට පස්සේ 2011 ආරම්භයේදී මහ සංවතුරක් දැනුත් පැවැත්වෙන නිගයක් තියෙද්දී අපි හැකියාව ලැබිලා තියෙනවා. තවමත් ලොකු විශ්වාසකින් ඉන්න අපිට මේ දැන් වටේ තියෙන පහල් තුන වලින් මේකටම මේ වංශයේ සාල් නොගෙන්නා ඉන්න පුළුවන්. අතරම දකිල් රාජපක්ෂ සමතුමා. ඒ වගේම මේ අතරම දකිල් රාජපක්ෂ සමාජතුමා මේ කල කතා විතරක් අපි මේ කතාව සම්පූර්ණයෙන්ම ප්‍රචාරය කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. නමුත් ඉතාම වැදගත් වුණේ මේ අයුක්තෝ තත්ත්වසාධකය ලබා දීමේ උත්සවයේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු දකිල් රාජපක්ෂ සමාජතුමාගේ කතාව ලංකා පොර සමාගම වෙත දැන් මේ අද ගොවිජන උදානය විශේෂ අපිරියක නැත්නම් දිනවෙන පුවත්පත් සමග වෙන පුවත්පත් ගොවිද ඇතින් රටසරුවේ සාගිනි සෝගිනි තුරුවේ ලංකා පොර සමාගමට අයිස් අන්තර්ජාතික තත්ත්වසාධක පිළිගැන්වීමේ අවස්ථාවට දකිල් රාජපක්ෂ ඇමතුමා ඒ වගේම ඒසල් ජනසමතුමා ජනාධිපති ලේකම් රාජිත තුංග මහත්මයා අතුළු චාන්තිසක් මේ මොහොතේ සහභාගී වන කුෂ්කර්ම මේ අමාත්‍යතුමා පංජාපාපවර්ධන ඇමතුමා අතුළු පොර සංස්ථාවේ සභාපතිතුමා ලංකා පොර සමාගමේ මේ වගේ පිරිසක් කරලා දැන් මේ පත්‍රේ අතිරේකයක් විදිහට මේ එලි දැක්කනවා. මේකෙත් ගොඩක් සුරුතුරු තියෙනවා මම හිතන්නේ. ලංකාවේ පොර ආනයනයේ තොග පාලන සාමදාර පරිපාලන කියන වැඩපිළිවෙල දෙමළ භාෂාවේ ප්‍රසත් තියෙනවා. ඒ වගේම අද තියෙනවා මේකේ මේ අලින්ගේ පාරාදීසයේ කවුරුල්ල ජාතික උද්‍යානය පිළිබඳ තොරතුරු. වැහෙන්න ගිය ලක්පොහොර අද රටටම සම්පතක්. ලංකා පොර සමාගමේ සභාපති බුද්ධික මඩිහේව මහත්මයා කරපු කතාව මේ වගේ තොරතුරුත් එක්ක තමයි තියෙන්නේ අද ගොවි ජන උදානය අතිරේකය. හොඳයි අපි ඊළඟට බලාපොරොත්තු වෙන සමත් දෙමළ ප්‍රවෘත්ති ගැන කලින් කියන්න කරුණක් තියෙනවා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැවැන්තේ තවසීම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් වශයෙන් කටයුතු කළ කොත්මලේ හා නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වගේම ආණ්ඩුකාරවරයෙක් වශයෙන් කටයුතු